අද වයිපයිමයි තරහ වෙලා ඉන්නේ. කරන්න නැහැ දඬු පොන්න එකල දැන් බඩු කණ්ඩ යන්නේ යම් මාත් එක එන්න ඔයාලා බලමු මොනවාද අපි ගන්නෙ කියලා. ලොකු අප්ප කඩේ ගාව තියෙන එලයිට් සුපර් එකට තමයි අපි ගියේ. ඒකෙන් තමයි අපි හැමදාම බඩු ගන්නෙ මාසෙකට එක පාරයිනේ ගන්නෙ. මේ අපර ලොකු ඩිස්කවුන්ට් එකකුත් දෙනවා. ඔයාලත් අහලා පහලා ඉන්නවා නම් ඇවිල්ලා මේකෙන් බඩු ගන්න ඩිස්කවුන්ට් හම්බ වෙනවා මේකෙන්. ආයෙත් ඉතින් අපේ නෝනටත් මොකද ඔන්න ගියපු වෙලේ ඉඳලා එයා ඕන බල කරන බඩු ටික මීට දා ගන්නවා. මගේ වත හින්දෙනවා. එයාගේ බේසම පිරෙනවා. මොනා කරන්න ජීවත් වෙන්න ඉතින් එපැයි. බඩු ගන්න එපැයි නේද? මේ ටිකේ සද්ද දාන්න බෑ මේ. ඒකේ සින්දුවක් දාලා දෙනවා මම YouTube එකේ දාන්නේ. ඊට පස්සේ ඉතින් මේ මට වදිනවනේ රිපෝට්. ඒක නිසා තමයි මේ ටිකේ සද්ද නැත්තේ ඈ. අපේ Wi-Fi ඉතින් ඔය බඩු ටික එකතු කරනවා ඉතින්. මම මොකද කරන්නේ මේකත් අල්ලගෙන බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. අම්මා නූඩල්ස් නම් ගත්ත බොක කන්න. ඔය මාසෙම කන්න ගත්තා නැගිනා. ගන්නවා තව මදිද මන්දා. මාසෙට මේකයි. නෝන රෙසිට ගන්නේ? ආපෙ පිට ගන්න. ආපෙ පිට ගන්න. මේ අර ගන්න ටුයිස් එක. ටුයිස් එක ගන්න. මේක එකක් ගන්න. එකක්. මේකෙන් එක පොඩි. ආප පිටික එකයි. එකිනෙක. අපි ගින්නයි කරන්නේ. ඉතින් හඩොත් ආ කොහොමද යන්නේ? මේක 110 150 හරි මේක 400 300 මේකද දීඩි එපා. ඔන්න ඉතින් අපි බඩු ටික අරන් ඉවරයි. දැන් බිල් කරනවා. මේ රීලෝඩ් එකකුත් තියෙනවා. දැන් බිල් කරන කේස් එක තියෙන්නේ. අපේ අම්මේ නම්බර් එක ගන්න මේක. සෙල්ලම් නෑ වැඩේ ඉතින් රුපියල් ගානකට ඉවරයි තට්ටු වෙනවා. ඊට පස්සේ ඔන්න අපි ගෙදර ගෙනල්ලා මීට බලනවා බිලි හැටියට බඩු ටික තියෙනවා කියලා චෙක් කරලා බලන්න බෑ පොඩ්ඩක්. නේද? බඩු ටික චෙක් කරලා දාලා ඔන්න ඉතින් වැඩේ ඉවරයි. ඔන්න ඔහොමයි අපේ ගමන උනේ. එහෙනම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා සපෝට් එකක් ලබා දෙන්න.